ඔයා හිතන්න මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 5කටත් වඩා ඉහළින් නගරයක් තියෙනවා කිව්වොත් ඒ නගරයේ මිනිස්සු ජීවත් වෙනවා, වැඩට යනවා, පෞල් ජීවිත ගත කරනවා. හැබැයි මේ නගරයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි හුස්ම ගන්න තියෙන වාතය. මොකද මේ නගරයේ පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 5100ක් පමණ ඉහළින්. මේ තමයි පේරු රාජ්‍යයේ ලා රින්කොනාඩා කියන නගරය. කොහෙද මේ අමුතු නගරය තියෙන්නේ? ලා රින්කොනාඩා තියෙන්නේ දකුණු ඇමරිකාවේ පේරු රටේ ඇන්ඩස් කදුකරේ. මුහුදු මට්ටමේ සිට මීටර් 5100ක් පමණ ඉහළින් පිහිටලා තියෙන මේ ස්ථානය ලෝකයේ ඉහළම ස්ථිර මිනිස් ජනාවාසය ලෙස ගිනස් වාර්තා අතර හඳුන්වනවා. තේරුම් ගන්න ලේසි විදිහට කිව්වොත් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන නගරයකින් ගුවන් යානයකින් ඉහළට ගියා වගේ උසක මිනිස්සු නගරයක් හදලා ජීවත් වෙනවා. ඒකත් හිමෙන් වැසුණු ඇන්ඩස් කදු අතර. මෙතනයි මිනිස්සු ජීවත් වෙන්නේ. එංගාට ප්‍රශ්නයක් ඇති, එහෙනම් මිනිස්සු මේ තරම් අමාරු තැනක ජීවත් වෙන්නේ ඇයි? එකට ප්‍රධාන හේතුව රත්තරන්. ලා රින්කොනාඩාහි ආර්ථිකය විශාල වශයෙන් රන් කැනීම් වටා ගොඩනැගිලා තියෙනවා. රත්තරන් සොයාගෙන මිනිස්සු මේ කඳුකර ප්‍රදේශයට පැමිණීමත් එක්ක මේ ස්ථානයේ ජනගහනය විශාල ලෙස වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ නගරයේ මිනිස්සු ජීවත් වෙන්නේ සුව පහසුකම් නිසා නෙවෙයි, රත්තරන් නිසා. මෙතන ජීවිතය කොච්චර අමාරුද? දැන් තමයි මේ කතාවේ පුදුමම කොටස. ලා රින්කොනාඩා වගේ උසකදී වායු පීඩනය ඉතා අඩුයි. විද්‍යාත්මක පර්යේෂණවලට අනුව මීටර් 5100ක් පමණ උසකදී මුහුදු මට්ටමට සාපේක්ෂව වායු පීඩනය සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙනවා. ඒ නිසා ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. අලුතින් එන කෙනෙක්ට මේ පරිසරයට හැඩගැසීම පහසු දෙයක් නම් නෙවෙයි. ඒත් මේ මිනිස්සු මේ තැන Tamanගේ ගෙදර කරගෙන තවත් පුදුම දෙයක් තමයි මෙහි පයිප්ප වගේ ලැබෙන ජලය අපද්‍රව්‍ය කළමනාකරණය සහ සනීපාරක්ෂක පහසුකම් වගේ දේවල් ඉතාම සීමිතයි කියලා නාසා ආයතනයේ පවා සඳහන් කරලා තියෙනවා. ඔයා නගරයක් කියන වචනේ ඇහුවම මතක් කරගන්නේ මොකද්ද? උස ගොඩනැගිලි, විශාල සාප්පු, හොඳ පාරවල්, රෝහල්, පිරිසිදු ජලය. හැබැයි ලා රින්කොනාඩා කියන්නේ ඒ හැම දෙයක්ම තියෙන සාමාන්‍ය නගරයක් නන් නෙවෙයි. නාසා ආයතනයේ සඳහන් කරන ආකාරයට මෙහි මූලික පහසුකම් පවා නොමැති බවයි වාර්තා වී තිබෙන්නේ. ඒත් මේ සියලු අභියෝග මැදත් මිනිස්සු දහස් ගණනක් මෙහි ජීවත් වෙනවා. ඒක තමයි මිනිසාගේ විශේෂත්වය. පරිසරය කොච්චර අමාරු වුණත් ජීවත් වෙන්න මාර්ගයක් හොයාගන්න මිනිසාට පුළුවන්. ඉතින් ඊළඟ වතාවේ ඔයා කඳුකර ප්‍රදේශයකට ගිහින් මෙතන නම් සීතලයි, හුස්ම ගන්නත් ටිකක් අමාරුයි කියලා හිතුවොත් ලා රින්කොනාඩා මතක් කරගන්න. මොකද ඔයාට වඩා මීටර් 5000කටත් වඩා ඉහළින් මිනිස්සු තමන්ගේ සාමාන්‍ය ජීවිතය ගත කරන නගරයක් මේ ලෝකයේ තියෙනවා. ඒ නගරේ නම ලා රින්කොනාඩා. මේ වගේ අපිට හිතාගන්නවත් බැරි ලෝකයේ පුදුම තැන් ගැන දැනගන්න විශ්ම දොරටුව channel එක subscribe කරලා තියාගන්න. මොකද අපි ජීවත් වෙන ලෝකයට වඩා අපි නොදන්න ලෝකය ගොඩක් පුදුමයි.